කට්ටිය සාදරයෙන් පිළිගන්න අපේ YouTube channel එකට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මෙන්න මේ CapCut app එකෙන් කොහොමද ලේසියෙන්ම edit එකක් කරගන්නේ කියලා. මම අද ඔයාලට මෙන්න මේ CapCut ගැන විනාඩි 20න් කියලා දෙනවා. එහෙනම් අපි යන් වීඩියෝ එකට. හරි එහෙනම් අපි බලමු කොහොමද අලුත් ප්‍රොජෙක්ට් එකක් අපි පටන් ගන්න කියලා. ඔයාලට මේ පේන්න තියෙන උඩින් තියෙන ලොකු නිල් පාට බොත්තම එකපාරක් ක්ලික් කරන්න. හරි අපිට දැන් අලුත් ප්‍රොජෙක්ට් එකක් ඕපන් වෙලා තියෙන්නේ. CapCut එකේ තියෙන ප්‍රධානම මෙනු එක තමයි මෙන්න මේක. මෙන්න මේ වම් පැත්තේ ඔයාලට ප්‍රී වෙන්න තියෙනවා මීඩියා පැනල් එක. මෙන්න මේ මීඩියා පැනල් එකට තමයි අපි වීඩියෝ, ෆොටෝ, ඔඩියෝ ඇඩ් කරන සියලුම දේවල් වැටෙන්නේ. අපිට තව මෙතන ටැබ් කිහිපයක් බලා ගන්න පුළුවන්. විනාඩි කිහිපයකින් මම ඔයාලට අන්නේ ටැබ් ටික මොනවද කියලා දෙන්නම්. හරි ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ අපේ මීඩියා පැනල් එක ළඟින්ම තවත් පැනල් එකක් තියෙනවා. අන්න ඒකට තමයි අපි ප්ලේ පැනල් එක කියලා කියන්නේ. ඉතින් අපි වීඩියෝ එක එඩිට් කරන ගමන් අපිට අපේ වීඩියෝ එක බලා ගන්න පුළුවන් මෙන්න මේකෙනුයි. තවත් දෙයක් තමයි අපි වීඩියෝ එක ටයිම්ලයින් එකට ඇද ගන්න කලින් අපිට හරිම වීඩියෝ එකද කියලා චෙක් කරගන්න පුළුවන් මෙන්න මේ ප්ලේ පැනල් එකෙන් තමයි. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ ප්ලේ පැනල් එකට දකුණු අත පැත්තෙන් තවත් පැනල් එකක් තියෙනවා. ඉතින් මේකට තමයි ඩීටේල්ස් පැනල් එක කියලා කියන්නේ. අපේ ප්‍රොජෙක්ට් එකේ නම සේව් වෙන්නේ කොහෙටද? ඒ වගේ තව විස්තර ගොඩක් තියෙනවා. ඉතින් ඔයාලට මෙන්න මේ විස්තර වෙනස් කරගන්න ඕන නම් මෙන්න මේ පල්ලෙහා තියෙන modify කියලා බටන් එක අන්නේ බටන් එක ක්ලික් කරන්න. ඉතින් ඔයාලට පෙන්නනවා අපේ ප්‍රොජෙක්ට් එකේ සියලුම විස්තර මෙතන. ඔයාලා ඒ විස්තර වෙනස් කරගන්න උන මේ වෙනස් කරලා save බටන් එක ක්ලික් කරන්න. ඊළඟට අපිට තියෙන්නේ මෙන්න මේ යටින් තියෙන පැනල් එක මොකක්ද කියලා බලා ගන්න. ඉතින් මේකට තමයි ටයිම්ලයින් එක කියලා කියන්නේ. අපිට තියෙන වැදගත්ම පැනල් එක තමයි මෙන්න මේ පැනල් එක. අපි කරන සියලුම එඩිටින් වැඩ කරන්නේ මෙන්න මේ පැනල් එකේ තමයි. හරි අපේ මෙනු එක ගැන කතා කරලා දැන් අපි ඉවරයි. දැන් අපි බලමු කොහොමද අපි වීඩියෝ එඩිට් එකක් කරගන්නේ කියලා. මගේ වීඩියෝ ටික හොයාගන්න මම දැන් මෙන්න මේ මීඩියා පැනල් එකට යනවා. මෙන්න මේ මීඩියා පැනල් එකේ මම එකපාරක් ක්ලික් කරනවා. මගේ වීඩියෝ ක්ලිප් තුන මෙන්න මෙතන තියෙනවා ඔයාලට පේනවා. මම දැන් මේක shift එක ඔපාගෙන එකින් එකට ක්ලික් කරනවා. හරි දැන් මගේ වීඩියෝ තුන සිලෙක්ට් වෙලා තියෙන්නේ. මම දැන් මෙන්න මේ පල්ලෙහාට ගිහිල්ලා ඕපන් කියන බටන් එක ක්ලික් කරනවා. අපිට දැන් බලා ගන්න පුළුවන් මෙන්න මේ මීඩියා පැනල් එකේ මගේ වීඩියෝ තුන ඇඩ් වෙලා තියෙනවා. අපිට දැන් තියෙන්නේ මෙන්න මේ වීඩියෝ ටික මෙන්න මේ ටයිම්ලයින් එකට දාගන්න. අපි දැන් බලමු මෙන්න මේ වීඩියෝ ටික කොහොමද ටයිම්ලයින් එකට දාගන්නේ කියලා. දැන් තියෙන්නේ අපිට මෙන්න මේ අපේ වීඩියෝ තුන අපේ ටයිම්ලයින් එකට එකතු කරගන්න. අපිට ඒක කරන්න ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි ක්‍රමය තමයි ඔයාලට පේනවද මෙන්න මෙතන ධන ලකුණක් තියෙනවා. අන්නේ ධන ලකුණ එකපාරක් ක්ලික් කරපුවාම අපේ වීඩියෝ ක්ලිප් එක අපේ ටයිම්ලයින් එකට ඇඩ් වෙනවා. ඉතින් අනිත් ක්‍රමය තමයි අපි මෙන්න මේ වගේ වීඩියෝ එක drag and drop කරන එක. මෙන්න මේ ක්‍රම දෙකම පාවිච්චි කරලා අපිට අපේ වීඩියෝ ටික අපේ ටයිම්ලයින් එකට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් අපි දැන් බලමු මෙන්න මේ ටයිම්ලයින් එකට ඇඩ් කරගත්තු අපේ වීඩියෝ ටික කොහොමද අපි එඩිට් කරගන්නේ කියලා. හරි අපි දැන් මෙන්න මේ අපේ වීඩියෝ ක්ලිප් ටික ලොකු කරගමු. අපිට අපේ වීඩියෝ එඩිට් කරගන්න පහසු වෙන්න තමයි මෙන්න මේ වීඩියෝ ක්ලිප් එක ටිකක් ලොකු කරගන්නේ. මේකත් අපිට කරන්න ක්‍රම කිහිපයක් තියෙනවා. ඉතින් පළවෙනි ක්‍රමය තමයි control යතුර press කරගෙන ධන බටන් එක press කරන එක. එතකොට අපිට බලා ගන්න පුළුවන් අපේ වීඩියෝ ක්ලිප් ටික විශාල වෙනවා. ඉතින් මේක කුඩා කරගන්න නම් control යතුර press කරගෙන ඍණ ලකුණ ඔබන්න වෙනවා. ඉතින් මේකේ අනිත් ක්‍රමය තමයි control යතුර press කරගෙන අපි අපේ mouse එකේ තියෙන රෝදය ඉහළට කරකවන එක. එතකොට අපිට අපේ වීඩියෝ ක්ලිප් එක විශාල කරගන්න පුළුවන්. ඉතින් මේක පහළට කරගීමුත් අපේ වීඩියෝ ක්ලිප් එක කුඩා කරගන්න පුළුවන්.
ඉතින් මම දැන් මගේ වීඩියෝ ක්ලිප් ටික ලොකු කරගන්නවා මට වීඩියෝ එක එඩිට් කරගන්න පහසු වෙන්න. හරි අපි දැන් බලමු මෙන්න මේ අපේ වීඩියෝ ක්ලිප් එකේ තියෙන අනවශ්‍ය කොටස් කපාගෙන ඉවත් කරගන්නේ කොහොමද කියලා. ඔයාලට පේනවද මෙන්න මේ ටයිම් ලයින් එකේ අපේ මෙන්න මේ සුදු පාට දිගටක් එක්ක සුදු පාට ලොකු සලකුණක් තියෙනවා. ඉතින් මේකට තමයි අපි අපේ ප්ලේ හෙඩ් එක කියලා කියන්නේ. මෙන්න මේ ප්ලේ එකේ ප්ලේ වෙන වීඩියෝ එකක් මෙන්න මේ වීඩියෝ ක්ලිප් එකේ තියෙන තැන පෙන්වන එක තමයි මෙන්න මේ ප්ලේ හෙඩ් එකෙන් කරන්නේ. ඉතින් මම මෙන්න මේ විදියට ප්ලේ හෙඩ් එක ඉදිරියට ඇදගෙන යනවා අපේ වීඩියෝ එක ඉදිරියට යනවාට පේනවා. ඉතින් මම මේක පිටිපස්සට ඇදගෙන එනකොට ඔයාලට පේනවා අන්න ඒ වීඩියෝ එක පිටිපස්සට එනවා. හරි අපි බලමු කොහොමද අපි මෙන්න මේ හරිම තැනින් අපේ වීඩියෝ එක කට් කරගන්නේ කියලා. ඉතින් ඔයාලට පේනවද මෙන්න මේ ප්ලේ පැනල් එකේ මෙන්න මේ යටම කොටසේ තියෙනවා මෙන්න මේ විදිහට කොටස් හතරක්. ඉතින් මෙන්න මේකෙන් තමයි අපිට අපේ වීඩියෝ එකේ වෙලාව ගණනය කරන්නේ. ඒත් අපි සාමාන්‍යයෙන් වෙලාව ගණනය කරනකොට අපේ තප්පර විනාඩි පැය කියලා කොටස් තුනයි තියෙන්නේ. ඒත් මේකේ කොටස් හතරක් තියෙනවා. ඉතින් මෙන්න මේ අන්තිම කොටස තමයි මේකේ තියෙන ෆ්‍රේම් ගාන. අපි මේකෙන් මයින්නේ තප්පරයකට අපේ වීඩියෝ එකේ තියෙන ෆ්‍රේම්ස් ගාන. ඉතින් ෆ්‍රේම් කියන්නේ අපේ වීඩියෝ එකේ තියෙන තප්පරයකට තියෙන ෆොටෝස් ගාන. ඔයාලට මෙන්න මේ වීඩියෝ පළවෙනි වීඩියෝ ක්ලිප් එක තප්පර 7කට කපා ගන්න උනා කියලා හිතන්නකෝ. අපි මෙන්න මේ ප්ලේ හෙඩ් එක මෙන්න මේ උඩින් තියෙන අපේ වෙලාව ගන්න වෙන තැනින් තප්පර 7කට වෙනකන් ඇදගෙන යනවා. හරි. ඔන්න අපේ තප්පර 4 වෙනකන් අපි මේකෙන් මේ ප්ලේ හෙඩ් එක ඇදගෙන ගිහිල්ලා තියෙන්නේ. ඉතින් අපිට දැන් කරන්න තියෙන්නේ ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන තියෙනවා සලකුණ. අන්නේ සලකුණ එකපාරක් ක්ලික් කරන්න. එතකොට අපි ප්ලේ හෙඩ් එකේ තියපු තැනින් මෙන්න මේ වීඩියෝ ක්ලිප් එක දෙකට වෙන් වෙලා කියලා ඔයාලට පේනවා. ඉතින් දැන් කරන්න තියෙන්නේ අපිට මෙන්න මේ වීඩියෝ ක්ලිප් එක ක්ලික් කරලා මෙන්න මේ විදියට ඩිලීට් කරලා දාන එක. ඉතින් අපිට මෙන්න මේ ඩිලීට් කරන එක බෑක් පේජ් බටන් එක ඔබලා කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ටයිම් ලයින් එක අදගෙන තියෙන අපේ වීඩියෝ ක්ලිප් තුනේ මෙන්න මේ එක වීඩියෝ ක්ලිප් එකක් බැරි වෙලා හරි වාතේ ඩිලීට් වුණා කියලා හිතන්නකෝ. ඉතින් මෙන්න මේක ගන්න තියෙන ෂෝට් කී එක තමයි control Z. දැක්කද? අපේ වීඩියෝ ක්ලිප් එක නැවත අපිට ඇඩ් වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදියට අපේ වීඩියෝ ක්ලිප් එක කට් කරගන්නත් අපිට ෂෝට් කී එකක් තියෙනවා. ඉතින් අන්න ඒක තමයි control B. control B press කරපු ගමන් අපේ වීඩියෝ ක්ලිප් එක ඔයාලට පේනවා ඇති අපි කලින් අතනින් මේ වෙන් කරගත්තා වගේ මෙතනින් වෙන් වෙලා තියෙනවා. ඉතින් අපිට අනවශ්‍ය අපේ වීඩියෝ ක්ලිප් එක ක්ලික් කරලා බෑක් ස්පේස් එක ඔබ ගොන් ඔයාලට පේනවා ඇති අපේ වීඩියෝ ක්ලිප් එක ඩිලීට් වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේක තමයි අපේ වීඩියෝ එකක් කට් කරගන්න තියෙන ෂෝට් කී එක. ඉතින් අපිට අපේ මෙන්න මේ වීඩියෝ එක කට් කරගන්න තියෙන අනිත් ක්‍රමය තමයි මෙන්න මේ විදිහට වීඩියෝ ක්ලිප් කරලා මෙන්න මේ වීඩියෝ කෙලවරට ගියාම ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට වෙනස් අයිකන් එකක් ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ අයිකන් එකකින් අපි මෙන්න මේ වීඩියෝ ක්ලිප් එක මෙහාට ඇදගෙන ආපුවාම අපේ වීඩියෝ ටික ස්ටාර්ට් වෙනවා. ඉතින් මෙන්න මේකේ තියෙන වාසිය තමයි මෙන්න මේක අපිට බැරි වෙලා හරි අපේ අතින් වැඩිපුර කැපුණා කියලා හිතන්නකෝ. ඉතින් අපි මෙන්න මේක ඉස්සරහට ඇදගෙන ගියපුවමත් අපිට අපේ ආයේ වීඩියෝ ටික නැවත දිගහැර ගන්න පුළුවන්. අපිට අපේ වීඩියෝ එක කට් කරගන්න තියෙන අවසාන ක්‍රමය තමයි W key press කිරීම. ඉතින් කීබෝඩ් එකේ Q අකුර press කරපුවාම මගේ මෙන්න මේ වීඩියෝ එකේ තියෙන play head එකේ වම් පැත්තේ කොටස W අකුර press කරපුවාම මගේ play head එකේ තියෙන දකුණු අත පැත්තේ කොටස delete කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට මම දැන් මගේ කීබෝඩ් එකේ Q අකුර press කරනවා. එතකොට ඔයාලට පේනවා ඇති මගේ කීබෝඩ් එකේ තියෙන වම් අත පැත්තේ කොටසත් delete වෙලා තියෙනවා. ඉතින් මම දැන් මගේ control Z උපනවා. හරි. දැන් අපි බලමු අපේ W අකුර ඔබලා. මෙන්න විදිහට මම W අකුර press කරපුවම ඔයාලට පේනවා ඇති මගේ වීඩියෝ එකේ දකුණු අත පැත්තේ තියෙන කොටස delete වෙලා තියෙනවා.
ඔයාලට පේන තියෙනවා මෙන්න මේ අපේ ටයිම්ලයින් එකේ තවත් බටන් කිහිපයක්. ඉතින් මෙන්න මේ බටන් දෙක තමයි අපේ undo සහ redo කරගන්න බටන් දෙක. ඊළඟට අපේ කට් කරගන්න බටන් තුන තියෙනවා. ඉතින් අපි මැදින් කට් කරගන්නවා නම් මේ බටන් එක. අපේ W සහ Q කට් එක මේ තියෙන්නේ. අපේ delete බටන් එක. මේ තියෙන අපේ මාකර් tool එක. ඉතින් අපි මෙන්න මේ අපේ ටයිම්ලයින් එකේ මෙන්න විදිහට මාක් එකක් දාගන්න ඕන කියලා හිතන්නකෝ. අපි මෙන්න මේ බටන් එක ක්ලික් කළා තමයි මෙන්න මේ ටයිම්ලයින් එකේ මාක් එකක් දාගන්නේ. ඊළඟට තියෙන අපේ crop tool එක. ඉතින් මේකෙන් පුළුවන් අපිට මෙන්න වීඩියෝ ක්ලිප් එක අපේ අනවශ්‍ය කොටස් කපලා ඉවත් කරගන්න. ඊළඟට තියෙන මෙන්න මේ බටන් එකෙන් අපිට පුළුවන් අපේ මෙන්න වීඩියෝ ක්ලිප් එකේ ෆොටෝ එකක් නිර්මාණය කරගන්න. මම ඒ ක්ලික් කරපුවාම ඔයාලට පේනවා ඇති මගේ වීඩියෝ ක්ලිප් එකේ ෆොටෝ එකක් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් අපි ඊළඟට තියෙන අපේ රිවර්ස් බටන් එක. ඉතින් මේකෙන් පුළුවන් අපිට අපේ වීඩියෝ ක්ලිප් එක රිවර්ස් කරගන්න. ඊළඟට අපිට තියෙන අපේ මිරර් බටන් එක. ඉතින් අපිට පුළුවන් මේකෙන් අපේ සරලව අපේ වීඩියෝ ක්ලිප් එකේ දෙපැත්ත මාරු කරගන්න. ඊළඟට තියෙනවා අපිට අපේ rotate බටන් එක. මේකෙන් පුළුවන් අපිට අපේ වීඩියෝ ක්ලිප් එක අවශ්‍ය විදිහට කරකව ගන්න. ඔයාලට පේනවා ඇති මගේ වීඩියෝ එක මේ බටන් එකෙන් ක්ලික් කරපුවාම කැරකෙනවා. හරි. අපිට දැන් තියෙන්නේ මේකේ මෙන්න මේ transaction එකක් දාගන්න. අපි මෙන්න මේ වීඩියෝ එක ඉවර වෙලා අනිත් වීඩියෝ එකට මාරු වෙන තැන තමයි අපේ transaction එක පාවිච්චි කරන්නේ. ඉතින් අපි මෙන්න මේ වීඩියෝ ක්ලිප් එකට transaction එකක් දාගමු. අපි දැන් මෙන්න මේ වීඩියෝ ක්ලිප් දෙකක් අතරට transaction එක තොරගමු. ඉතින් මම මේ බටන් එක එකපාරක් ක්ලික් කරනවා. ක්ලික් කරපුවාම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන ගොඩක් transaction තියෙනවා. ඉතින් මේ කැමති එකක් ඔයාලට තෝරගන්න පුළුවන්. තෝරගෙන මෙන්න මේ විදිහට මෙන්න වීඩියෝ ක්ලිප් දෙක අතර drag and drop කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට drag and drop කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ transaction එක සිදුවෙන කාලය වෙනස් කරගන්න. ඉතින් මම කරන්නේ මෙන්න මේක ක්ලික් කරලා මෙන්න මෙතනින් අපේ කාලය පොඩ්ඩක් වෙනස් කරගන්න එක. මේක අඩු කරපුවාම අපේ transaction එක සිදුවෙන කාලය ටිකක් අඩු වෙනවා. මේක වැඩි කරපුවාම අපේ transaction එක සිදුවෙන කාලය ටිකක් වැඩි වෙනවා. ඉතින් මම මේක ටිකක් අඩු කරගන්නවා. අපිට දැන් මේක අනිත් ඒවාට දාගන්න ඕන කියලා හිතුණා කියන්නකෝ. ඉතින් මෙන්න මේ apply to all දුන්න ගමන් ඔයාලට පේනවා ඇති මගේ අනිත් වීඩියෝ ක්ලිප් අතරටත් මෙන්න මේ transaction එක ඇඩ් වෙලා තියෙනවා. ඉතින් මම දැන් මෙන්න මේ play head එක ටිකක් මෙන්න මේ transaction එක ළඟට ගිහිල්ලා play කරලා බලනවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වීඩියෝ ක්ලිප් දෙක අතරට හොඳ transaction එක ඇඩ් වෙලා තියෙනවා. දැන් මම යන්නේ මගේ වෙන්නේ වීඩියෝ එකේ රාමුව ටික සකස් කරගන්න. ඉතින් මෙන්න මේ පළවෙනි තියෙන වීඩියෝ එකේ ටික විශාල කරගන්න තමයි මම යන්නේ දැන්. මෙන්න මේ වීඩියෝ එක මම එකපාරක් ක්ලික් කරනවා. ක්ලික් කළා මෙන්න මේ දකුණු අත පැත්තේ උඩ ස්කේල් කියන අයිකන් එකේ ටිකක් මෙන්න මේක දකුණු අත පැත්තට අදින ඔයාලට පේනවා ඇති මගේ වීඩියෝ එක විශාල වෙනවා. ඉතින් මෙන්න මේක වීඩියෝ එක විශාල කරගත්තට පස්සේ අපිට zoom animation එකක් දාගන්න ඕන කියලා හිතන්නකෝ. ඒ කියන්නේ මුල් ටිකේ විශාල වෙලා අන්තිම ටිකේ කුඩා වෙන්න. අපි බලමු දැන් කොහොමද මෙන්න මේ විදිහට zoom animation එකක් දාගන්නේ කියලා. ඉතින් මෙන්න මේ ඔයාලට පේනවා transform කියන icon ඉස්සරහින් දියමන්තියක් හැදියට එකක් තියෙනවා. අන්න ඒක එකපාරක් ක්ලික් කරගන්න. ඉතින් මේවට තමයි keyframe කියන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ keyframe එක මගේ වීඩියෝ එකට ඇඩ් වෙලා තියෙනවා. ඉතින් මම දැන් කරන්නේ මෙන්න මේ මගේ play head එක මගේ zoom out animation වෙන්න ඕන තැනට ඇදෙන ගිහිල්ලා මෙන්න මේ කලින් තිබ්බ ගන්න මෙන්න මේ zoom මේ වීඩියෝ කුඩා කරගන්නවා. කුඩා කරගත්තට පස්සේ මම මෙන්න මෙතෙන්ට අපේ keyframe එක ඇඩ් කරගන්නවා. හරි අපි දැන් play කරලා බලමු අපේ zoom animation එක කොහොමද තියෙන්නේ කියලා. ඔයාලට පේනවා ඇති මගේ animation එක මෙන්න මේ හැටින් විශාල වෙලා මෙතනින් කුඩා වෙලා තියෙනවා.
බලමු දැන් මෙන්න මේ වීඩියෝ ක්ලිප් එක වේගය අඩු සහ වැඩි කරගන්නේ කොහොමද කියලා. ඉතින් මුලින්ම මෙන්න මේ වීඩියෝ එක ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ දකුණු අත පැත්තේ උඩින්ම ස්පීඩ් කියලා වැටිලා තියෙනවා. අන්න එක එකපාරක් ක්ලික් කරන්න. එතකොට ඔයාලට පේනවා මෙන්න මෙතනින් අපිට අඩු සහ වැඩි කරගන්න පුළුවන්. මෙන්න මේක වැඩි කිරීමෙන් අපේ ස්පීඩ් එක වැඩි වෙනවා. මේක අඩු කරොත් අපේ ස්පීඩ් එක අඩු වෙනවා. මෙන්න මේ යට කියන ඩියුරේෂන් එකෙන් පුළුවන් අපිට මෙන්න මේ වීඩියෝ ක්ලිප් එකේ කාලය අඩු කරගන්න. මේක වැඩි කර ගැනීම අපිට මේ වීඩියෝ එකේ කාලය අඩු සහ වැඩි කරගන්න පුළුවන්. ඊළඟට අපිට තියෙන්නේ මෙන්න මේ ඇනිමේෂන් මොනවද කියලා බලන්න. ඉතින් මේ ඇනිමේෂන් තමයි අපේ වීඩියෝ ක්ලිප් එක ඉන් සහ අවුට් එකක් දෙන්නේ. ඉතින් මෙතන ඇනිමේෂන් වර්ග 3ක් තියෙනවා. ඉන් අවුට් කොම්බෝ සහ තව යටින් ඔයාලා බලා ගන්න පුළුවන් ඇනිමේෂන් වර්ග ගොඩක් තියෙනවා. ඉතින් ඔයාලට කැමති ඇනිමේෂන් එකක් මෙතන පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ අවුට් ඇනිමේෂන් එක ගිහිල්ලා මෙන්න මේ විදිහට එකපාරක් ක්ලික් කරනවා. එතකොට ඔයාලට පේනවා මගේ ඇනිමේෂන් එක මගේ වීඩියෝ එකට ඇඩ් වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට ඔයාලට කැමති ඇනිමේෂන් එකක් මෙතන දාගන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ ඇනිමේෂන් එකේ කාලය වෙනස් කරගන්න පුළුවන්. මේක අඩු සහ වැඩි කර ගැනීමෙන් අපිට අපේ ඇනිමේෂන් එකේ කාලය වෙනස් කරගන්න පුළුවන්. හරි අපි දැන් කතා කරමු මෙන්න අපේ වීඩියෝ එකට ඔඩියෝ එක ඇඩ් කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලගේම කියලා ඔඩියෝ එකක් තියෙනවා නම් ඔයාලා මෙන්න මේ අපේ මීඩියා පැනල් එකට ඔයාලගේ ඔඩියෝ එක ඇඩ් කරගෙන ඉන්න ඕනේ. ඔයාලට එහෙම ඔඩියෝ එකක් නැත්නම් මෙන්න මේ ඔඩියෝ කියන එකට යන්න. ගිහින් ඔයාලට කැමති ඔඩියෝ එකක් මෙතනින් තෝරගන්න. ඔයාලට මේ පල්ලෙහාක් තියෙනවා. ඒවෙන් ඔයාලට කැමති ඔඩියෝ එකක් තෝරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ඔඩියෝ එකක් තෝරගෙන මෙන්න මේ බටන් එක ක්ලික් කරන්න. මම මෙන්න මේ මියුසික් එක මගේ වීඩියෝ එකට ඇඩ් කරගන්නවා. මම මෙන්න මේ විදිහට මගේ මියුසික් එක ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරනවා. ඔයාලට පේනවා ඇති මගේ මියුසික් එක මෙන්න මේ විදිහට මගේ වීඩියෝ එකට ඇඩ් වෙලා තියෙනවා. ඉතින් මම මෙන්න මේ විදිහට මගේ වීඩියෝ එකට ඇඩ් වෙච්ච මගේ ඔඩියෝ එක වැඩි කොටස කපලා අයින් කරගන්නවා. අපිට ඒක කරන්න මම ඔයාලට කලින් කියලා දුන්නා පාසුම ක්‍රමය තමයි W අකුර ඔබන එක. ඉතින් මෙන්න විදිහට මගේ ප්ලේ හෙඩ් එක මම මුලට අරන් ගිහින් ප්ලේ කරලා බලපුවාම ඔයාලට පේනවා මගේ වීඩියෝ එකට මගේ ඔඩියෝ එක ඇඩ් වෙලා තියෙනවා. හරි දැන් ඔයාලා මෙන්න මේ අපි ඇඩ් කරගත්තු ඔඩියෝ එක එකපාරක් ක්ලික් කරන්න. එතකොට ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන අපිට අපේ ඔඩියෝ එක සෙටින් ඕපන් වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේකෙන් අපිට වොලියුම් එක අඩු සහ වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙන්න මෙතනින් අපිට ෆේඩ් ඉන් ෆේඩ් අවුට් එකක් දාගන්න පුළුවන්. ඒ කියන්නේ අපේ වීඩියෝ එකට ඇතුල් වෙනකොටම ශබ්දය අඩුව පිට වෙනකොටත් ශබ්දය අඩුව අපිට අපේ වීඩියෝ එක හදා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වීඩියෝ එක ඔයාලට පේනවද? මෙන්න මෙතනින් රතු පාට කොටස් වගේ වැටිලා තියෙනවා. අන්න ඒකෙන් කියන්නේ අපිට අපේ වීඩියෝ එකේ ඒ හැටි ශබ්දය වැඩි කියලා. ඉතින් මෙන්න මේක අපි අඩු කරගන්නකොට සහ මෙන්න මේ විදිහට අපිට අපේ වීඩියෝ එකේ මෙන්න මේ විදිහට අපේ සෙටින් ටික හදා ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති අපේ අර රතු පාට වැටිලා තිබ්බ කොටස් අයින් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මම මේකට මගේ වීඩියෝ එකට ෆේඩ් ඉන් ෆේඩ් අවුට් එකක් දාගන්නවා. හරි අපි දැන් යන්නේ මෙන්න අපේ වීඩියෝ එකට ටෙක්ස්ට් එකක් ඇඩ් කරගන්න. ඔයාලට පේනවද? ඔයාලා මීඩියා පැනල් එකේ මෙන්න විදිහට ටෙක්ස්ට් කියලා එකක් තියෙනවා. අන්න ඒක එකපාරක් ක්ලික් කරන්න. එතකොට ඔයාලට මෙන්න මේ වගේ එකක් එයි. ඔයාලට කැමති තැනකට මේක ටෙක්ස්ට් එක ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා කැමති තැන මෙන්න මේ විදිහට මෙන්න මේක ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරගන්න. ඉතින් මේක මේ විදිහට අපේ වීඩියෝ එකට ඇඩ් වුණාම ඔයාලට පේනවා අපේ දකුණු අත පැත්තේ මෙන්න මේ ටෙක්ස්ට් එකේ සෙටින් ඕපන් වෙලා තියෙනවා. අන්න ඒ සෙටින් වලින් මෙන්න මෙතන ගිහලා ඔයාලට ඕනේ ටෙක්ස්ට් එක ටයිප් කරගන්න. ඉතින් මේකෙන් පුළුවන් ඔයාලා ටෙක්ස්ට් එකේ සයිස් එක වෙනස් කරගන්න. අකුරු පැටර්න් එක වෙනස් කරගන්නත් පුළුවන්. හරි අපි මෙන්න මේ ටෙක්ස්ට් එකට දැන් ඇනිමේෂන් එකක් ඇඩ් කරගමු. ඉතින් කලින් කිව්වා වගේ මේකටත් ඇනිමේෂන් වර්ග 3ක් තියෙනවා. ඒ කියන්නේ
අපේ ටෙස්ට් එක පටන් ගැනීමට සහ ඉවරෙන් තැනට අපේ ඇනිමේෂන් ඇඩ් කරගන්න පුළුවන්. අපි මෙන්න මේ විදිහට අපේ ඇනිමේෂන් එකක් අපේ ටෙස්ට් එකට ඇඩ් කරගමු. මම මේ මෙතෙන්ට අවුට් ඇනිමේෂන් එකකුත් ඇඩ් කරගන්නවා. ඔයාලට පේනවා ඇති මගේ ටෙක්ස්ට් එකට ඇනිමේෂන් එකක් ඇඩ් වෙලා තියෙනවා. ඉතින් ඔයාලට මෙන්න මේ ඇනිමේෂන් එකේ කාලේ මෙන්න මේ යටින් වෙනස් කරගන්න පුළුවන්. හරි අපේ වීඩියෝ දැන් හදාගෙන ඉවරයි. ඔයාලට දැන් ඔයාලගේ වීඩියෝ එක මුලින් ඉඳන් චෙක් කරගන්න පුළුවන්. ඔයාලගේ වීඩියෝ එක හරියටම සෙට් වෙලා තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ වීඩියෝ එක චෙක් කරගත්තට පස්සේ ඔයාලා මෙන්න මේ එක්ස්පෝර්ට් කියන එකට ගිහිල්ලා ඔයාලගේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්න. ඔයාලගේ සෙටින් තමයි මෙන්න මේ පෙන්නන්නේ. ඔයාලට කැමති නම් මේකේ සෙටින් උනත් ආය වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ එක්ස්පෝර්ට් බටන් එක දුන්න ගමන් ඔයාලගේ වීඩියෝ එක ඔයාලගේ PC එකට ඩවුන්ලෝඩ් වෙනවා. ඔන්න එහෙනම් කට්ටිය අපේ වීඩියෝ එක ඉවරයි. එහෙනම් අපේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ඕල් දාලාම තියාගන්න. ලයික් එකකුයි කමෙන්ට් එකකුයි දාන්න අමතක කරන්නත් එපා. එහෙනම් මෙන්න මේ වගේ තවත් වීඩියෝ එකකින් හමු වෙමු.